පුස්තකම් වඩිතාරත්නම් කිව්වේ. පුස්තකම් මේ ඒක නෙවෙයි. මේ තියෙන පෑවිල්ල අපේ මනමාල මහත්තයාගේ පැත්තට ඇති මං හිතන්නේ. ඕ පෑවිල්ල හරි ග්‍රීස්මේ හරියට උස්නයි. මේ ඒ වුණත් මේ කුඹුරු කැපිල්ලට බොහොම හොඳයි. හොඳ අස්වැන්න මේ සරි. එයා වටපිට බලන්නේ මං එන කල්ද කොහෙද? ඒ වුණාට අම්මා කතා කරනකන් ලුකුවක් යන්න එපා. මේ හැබැයි ඇඳගෙන නැෂනල් සූට් එක. පස්සේ කලිසම් අඳි. කියන්නේ බෙල් බොටම් එකක් මහගන්න කියලා. දැන් බෙල් බොටම් යල් පැනලා ලොකුවක් ඒ. හැබැයි ටිකක් තට්ටේ. ඒ වයසට නෙවෙයිලු. මුණ සනිපාතය හැදුනහම කොණ්ඩේ ටිකක් ගිහිල්ලා. ඒක හොඳ ආරංචිය. මේ මනමාලේ ඩිංගක් ප්‍රමාද වෙන නිසා මම විටක් කාලා එනවා විටක්. ඉක්මනට එනවා විටක්. හොඳයි. එන්න. අම්මි තාත්තට නම් විත නොකා බැරිම. කුමාරියක්වත් හිටියනම් තමයි හොඳ. අපෝ හිතපු නැති එකමයි හොඳ. අද ෆිල්ම් එකක ෂූටින් තියනවා කියලා කිව්වේ? ප්‍රදීප් එක කොහේ හරි යන්න ඇති. කිනාන කොළඹ ලොකු කන්තෝරයක උඩම තට්ටුවල වැඩ කරන්නේ. කොලස්ටර් තව පවුඩර් ටිකක් දාගන්න කලින්ද? වැඩි. දැන් ඉතින් මම පුරුදු කරපු විදිහට උලත් එක්ක දීලා ආචාර කරලා වැඳපන්. වැඩි කතාවට යන්න එපා. ඕ නෑ විතරයි. චුට්ටි අර කේක් ටික ට්‍රේ එකට දාලා ලෑස්ති කරලා තියපන්. මං අල්ලන්න. ඕනේ ඒව පස්සේ පුළුවන්. දැන් යන්න. මේ මංගල්‍ය කරන්නේ නැහැ. ඒ මොකෝ කරන්නේ නැත්තේ? ඒ කරන්නේ නැහැ. ප්‍රශ්න ඕනේ නැහැ මෙහෙ එනවා. අපේ කට්ටිය එනවා. මොකද ලොකරන්නේ? නෑ මෙහෙ ඉන්න ඉක්මනට. අයියෝ හැමදාම මාව කායකින් එහෙම කියන්නේ නැත්තේ? වෙලාවක් නෑ කුමාරි. හරියට වැඩ මේ දවස්වල. එහෙනම් ඉතින් අද පුළුවන් උනේ? කායක සර්විස් එකට ගෙනියන ගම. ඉතින් සර්විස් කරන්න යන්නේ නැද්ද? වතුර ටිකකින් හොදගෙන ගියාම ඇති. ඇයි ඔයාද ඔය හිටි කල්පනා කරන්නේ? අපේ තාත්තට හොඳටම තරහා ගිහිල්ලා. ගේ ඔයාගේ නමට නැතුව අක්කගේ නමට ලියනවායි කියලා. අපේ අම්මා මං ගැන පොඩ්ඩක්වත් සැලකිල්ලක් දක්වන එකක් නෑ ප්‍රදීප්. මට හැම තිස්සෙම බල කරන්නේ ඔයාව අත්හරින්න කියලා. ඔයාගේ නමට ගේ ලියන්නේ නැත්තම් අපේ තාත්තත් මට නිතරම කියනවා ඔයාව අත්හරින්න කියලා.
අපේ අම්මා කවදාවත් මගේ නමට නම් ගේ ලියන්නේ නැහැ. ඒක එහෙම වුණොත් අපේ තාත්තා අපිට කවදාකවත් බඳින්න දෙන එකක් නැහැ කුමාරි. අපි පැනලා යමු ප්‍රදීප්. මං කොහොමද ඒක කරන්නේ? එයි මට පුළුවන් නම් ඒ ඔයාට බැරි? එතකොට තාත්තා තනි වෙනවනේ. තාත්තට අයියා ඉන්නේ. අයියත් ගෙදර ඉන්නේ බෝඩින් කාරෙක් වගේනේ. ඒ දෙන්න කොහරි බෝඩින් වෙන්නේ නැතේ ප්‍රදීප්. තාත්තට ආදරේ කුමාරි. ඔයා ඉන්න ගේකේ ආ ඉන්න කැමති වේවි. ඉතින් අපි තාත්තට කියමු එන්න කියලා. ගියක් නැතුව ආ විතරක් ආවොත් එයා කැමති වෙන එකක් නැහැ. අනේ මට තේරෙන්නේ නැහැ ප්‍රදීප් මොකක්ද තේරෙන්නේ නැහැ මොකද්ද මේ කතාව කියලා. හින්දි ෆිල්ම් එකකවත් මම අහන්නේ මේ වගේ කතාව. කුමාරි අඬන්න එපා කුමාරි. අපි තව ටික දවසක් බලමු මොකද වෙන්නේ කියලා. ඔයාගේ අම්මට කියන්න අපිට විරුද්ධ වෙන්න එපා කියලා. දැක්ක නේද? එදා කෙල්ල සීය නැතුව වැටිච්ච හැටි මගුල කැඩුනයි කියලා කියපු දවසේම දැන් ඉතින් සුමාන දෙයකටවත් ඇඳෙන්න නැගිටින එක නැහැ. අයියෝ මේවත් අපරාධයක්. ආමිනේමනේ මේ සර්පියෝ ගේ ඇස්සේ දාගෙන කනෝ කියලා කෑ ගහන්නේ. ඔව් ආපු දෙන්ක පෝල් එයාගේ පුතා ජයමංගලයට මගේ කෙල්ල නුදුන්නු එකේ පාලිය තමයි ඔය අරගත්තේ. උන්ට දීග දෙනවද මං එක්මන් අයියේ? මේ ළමයා තාම ඉගෙන ගන්නවා ඇති. ඔව් මේ සැරේ විභාගෙ ගන්නවා. හොඳයි විභාගෙ ගත්තට පස්සේ කියන්නකෝ. මේ කෝර අනිත් ළමයා කුමාරි. කුමාරි අක්කා රේඩියෝ එකේ ආධුනික වැඩසටහනකට ගිහින්. එයත් මේ පෝල්ගේ ළමයෙක් එක්ක අනේ නෑ එක්මන් අයියේ ඒක නම් අමූලික බොරුවක්. මම ළමයි හදන හැටි එක්මන් අයියා දන්නවනේ ඉතින්. අර එදා මේ හිටපු නෝනා නේද? ඔව්. අපි එයාටත් කතා කරමුකෝ බලන්න. ඕකටත් ඉස්සෙල්ලා මේ සර්පියෝ ටික ඉලවගෙන ඉන්න එපා. එළවනවා තමයි අදේටම එළවනවා. එළවනවා. හොඳින් කියලා බලන්න. බැරි වුණොත් මට කිව්වාම මං කොන්ත්‍රාත් එක දෙන්නම් කැටපෝසයිමන්ට. ඔච්චර කසාද ගෙනාවත් ඉතින් ඔච්චරනේ. කැටපෝසයිමන්ට රුපියල් 250ක් දුන්නාම ඇති. බඩුයි මිනිස්සුයි ඔක්කොම එළි. ඊයේ ගියාවේ. අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා. අපි අංගාරුමයි. අපි ගිහිල්ලා එන්න ආමිනේ. හොඳයි ගිහිල්ලා එන්න. තාම හොඳ තැනක් බලන්නකෝ. හොඳයි මම බල්ලා ඇවිල්ලා කියන්නම්කෝ. සාධාරණය මම එනකන් තමයි බලන් හිටියේ. ගෙදර කවුරුත් හිටියේ නැහැ. හිටියනම් දණීමන් කරන වැඩේ. ඇයි ඇන්ටි? ඇන්ටි? මම කොහොමද ඇන්ටි උනේ? ඇන්ටි. මම ඇන්ටි නෙමෙයි. මිසි ජෝසපින්. දිගටම ඇන්ටි කිව්ව හින්දානේ අදත් කතා කළේ එහෙම. අපේ පවුලේ මගුල් තුලා කරගන්න ඉතේ තියාගෙන එහෙම කතා කරලා ඇති. ඒවා සුම්මා පුතා මේ මිසි ජෝසපින් එක්ක. ඔව් ඇන්ටි. නෑ මිසස් ජොසපින්. ඒකනේ මාත් කල් තියාම කිව්වේ මාත් එක්ක ඔය මගුල් තුලා සුම්මා කියලා. ඔය කතා වලින් ඇති වැඩක් නැහැ. අද්දම බඩු මුට්ටු ටික අරගෙන බයින එකයි දොට්ට.
අදම අපි යන්න. හැබැයි අපිට අදම යන්න කියන එක සාධාරණ නෑ. අපිට කල් ඕන. කල් ඕනේ? අපේ කෙල්ලගේ මගුල කඩකප්පල් කරන්නත් කල් ගත්තාද? එක්ක දවසේ මගුල නැති කළා. බොහොම කනගාටුයි ඇන්ටි. නෑ මිසස් ජොසපින්. මම මගුල් හදන්නෙත් නෑ. මං මගුල් කඩන්නෙත් නෑ. ඒ වැඩේ කළේ තමුසෙලා තාත්තා පොල්. ඔය මිනිහගේ මූණවත් බලන්න මං කැමති නෑ. ඒකයි මං ඔහෙට මේ විත්තිය කියන්නේ. අපෙන් වැරද්දක් වුණා නම් මම සමාව ඉල්ලනවා. සමාව? අර කෙල්ල එදා ආපු මිනිහගේ කකුල් දෙක ළඟ දන ගහලා වැන්දා. අන්තිමට වැඳුම් පිදුම් ලැබලා ඒ ගල්ලිපත් කියාමයි. ඕන්න මේ මාසේ අන්තිම වෙනකන් කල් දෙන්න. ගෑක් වහගෙන යනවලා. නොගියොත් බඩු ටිකයි මිනිස්සු ටිකයි ඉදින් මිදුලේ. අම්මේ මොනවද වෙන්නේ? බටරුයි රටේ ඉඳි. මොකාට කන්නද? මේ රටේ ඉඳි ඇතුළට බටර් පුරවලා කාලා බටර් මූණෙත් ගාගත්තාම පාට වෙනස් වෙනවලු. මොකද පාට වෙනස් වෙන්න කටුසද? අද කැමරා ටෙස්ට් එකකට ගියා. චිත්‍රපටි අධ්‍යක්ෂක කිව්වා මගේ ඇඟේ පාට මදි කියලා. රන්වන් පාට හදාගන්න කියලා. අම්මේ මේ සැරේ කම්පැනි ගානේ ප්‍රදීප්ට ලස්සන කාර් එකක් දීලා. අම්මේ මේ ප්‍රදීප්ගේ තාත්තා කිව්වලු මේ අපේ මේ ගේ ලියලා දුන්නොත් විතරක් මේ
මේ පැත්තේ. වැදගත් කාරණයක් තියෙනවා මුදලාත් එක්ක කතා කරගන්න. යන් ඇතුළට. ගිහින් වාඩි වෙලා තේ එකක් බිබී කතා කරමු. සෙනගස්සේ මේව කතා කරන්න බෑ මුදලාලි. මෙතන ඉඳන් කතා කළාට මුදලාට ප්‍රශ්නයක් නැහැ. ඔව්. මොකද? මම මේ මුදලාලිව හම්බෙන්නමයි කියලා හිටියේ. මේ කාරණා මම මුදලාලට වෙන කෙනෙකුට කියන්න විදිහකුත් නැහැ. ඕන එකක් කියන්නේ ඉතින් ඕන එක. මේ අර ජොසපින් නැන්ටි මුදලාලිගේ නෑදෑ කෙනෙක්ද? මේ අපේ ජොසපින්. ඔව්. එයාගේ දුවෙක්කම බඳින්න ඉන්නේ. එහෙනම් දැන් ජොබ් එකක් තියෙනවා. ඔව් මේ කාර් එකක් තියෙනවා. මේකේ ඩ්‍රයිවර්. මන් දන්නවා. මේ කුමාරිත් කැමති මාව කසාද බඳින්න. ඉතින් බෙද ගන්නවලා. දැන් මොකද තියෙන ප්‍රශ්නේ? මේ අපේ තාත්තා ඉන්නවනේ අඳුර. මේ පොල්ලුන්නේ. ඔව්. ඉතින් මේ අපේ තාත්තා කියනවා අපි ඉන්න ගේ දෑවැද්දට ලියව ගන්නවා නම් මිසක් කසාද බඳින්න දෙන්නේ නැහැලු. මේ මං අහන්නේ තමුසෙලා කසාද බඳින්නේ ගෑනුද එහෙම නැත්නම් ගෙවල්ද? එහෙම නෙමෙයි මුදලාලි. ඉතින් අපේ තාත්තත් කියනවනේ. හරි. එහෙනම් මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. දැන් කසාද බඳින්නේ තමුසෙද එහෙම නැත්නම් තාත්තද? තාත්තගේ වචනේ තහක දාන්න බෑනේ මුදලාලි. එහෙනම් ඉතින් නිකන් ඉන්න එකයි තියෙන්නේ. මට පුළුවන් මේ ගෑනු ළමයට හොඳ තැනකින් කෙනෙක් හොයලා දෙන්න. එහෙම නෙමෙයි මුදලාලි. මේ බැරිද ජොසපින් නැන්ටට කියලා අපි අනෙක්ස් එකවත් කුමාරිගේ නමට ලියව ගන්න? පිස්සුද උයි? ගෑනු ළමයි 3 දෙනෙක් ඉන්නවා. ගෙවල් 2යි තියෙන්නේ. එතකොට තමසේ කියන්නේ එක්කෙනෙකුට මේ වැසිකිලි ලියලා දෙන්න කියලා. එහෙම කතා ගන්න එපා මුදලාලි. මමත් මෙච්චරලා සාදාන්න කතා කළානේ. ඒ පවුලෙන් නැතුව මට වෙන ඕන පවුලකින් කසාදයක් බැඳ ගන්නත් පුළුවන් ඕන නම්. ඉතින් බැඳ ගන්නවා. මේ ඒ ළමයටත් පුළුවන් තමුසෙට වැඩිය හොඳ තැනකින් කෙනෙක් හොයාගන්න. නැත්තම් මට පුළුවන් හොයලා දෙන්න. මෙච්චර හැල්ලු වෙන්න මට උමනාවක් නැහැ. කුමාරි මායක පැනලා යන්න උනත් කැමති. ඉතින් පැනලා යනවාකෝ. තමසලට ගෑනු අරන් පැනලා ගියා හැකි. හැබැයි ගෙවල් අරන් පැනලා යන්න බෑ. අන්න ඒක විතරක් හිතේ තියාගන්න. अई मेन स्विच ऑफ कर लो पाइप पे वතුරත් වහලා මාත්නේ බලා ඉන්න හෙට උදේට එළිය වැටෙනවා හෙට උදේ දැන් වෙලාව 7ට විතර ඇති තව එළි වෙන්න පැය 12ක් විතර තියෙනවා ඉතින් මොනවද කරන්නේ වෙන තැනක් හොයාගෙන අනේකයි තියෙන්නේ හැබැයි ගෑනු නැති තැන. ගෑනුව නෙමෙයි අය මෙතන ප්‍රශ්නේ. මට නම් තේරෙන්නේ. අපිට මොකද කරන්නේ තාත්තේ? අපිට කරන්න කිසිම දෙයක් නෑ පුතා. මේ බිත්තියෙන් එහා පැත්තේ ගෑනු ළමයි 3 දෙනෙක් හිටියා. මේ ගෙදරත් හිටියනේ පිරිමි ළමයි දෙන්නේ. ඒත් අපි හෙට මේ ගෙදරින් වෙනත් තැනකට යන්න වෙලා. ඉතින් ඒක අපේ වැරද්දක් නෙවෙයිනේ තාත්තේ. අපි කාගේවත් වැරද්දක් නෙමෙයි පුතා. උනාට මට හිතෙනවා I understand.
that you have no talent. කිසි දස්කමක් නැහැ. ඒ නිසා අපි තුන්දෙනා හෙට මේ ගෙදරින් දොට්ට එහා ගෙදර මිනිස්සු මේ වාසේ අන්තිමට යයි. එතකන් තමයි මේ කරවල. එයින් පස්සේ ආයෙත් අපේ ගෙදරට එළිය වැටේ. දැන් කීසරයක් කොහොම වුණාද? හරි යමන් කට්ටියක් අහු වුණොතින් ඊට පස්සේ මේන් ස්විච් ඔෆ් වෙන එක නැහැ. දැන් කාටද ඉතින් ලබන මාසෙ ඉඳලා ගේ කුලියට දෙන්නේ? පත්තරේට දැන්වීමක් ලියලා දාපන් චුට්ටි. උඹට මතකයි නේද ඉස්සෙල්ලා දැන්වීම? මතකයි. හොඳ පරම්පරා රජයේ සංස්ථාවක සේවයේ නියුතු නැත්නම් වෙළඳ ව්‍යාපාර හිමි කරුණාවන්ත ගති පැවතුම් ඇති සුරා සූදුවෙන් තොර පිරිමින් සිටින වංශවත් පවුලකට ගයක් කුලියට දීමට තිබේ. අක්කලාගෙනුත් අහලා අඩුපාඩු සම්පූර්ණ කරගෙන හෙට උදේට පත්තරේට ලියලා දාපන්කෝ චුට්ටි. අපි තවත් සැරයක් උත්සාහ කරලා බලමුකෝ.